ඔයා හිතන දේවල් ඔයාගේ ජීවිතයට බලපානවා කියලා ඔයා කවදාවත් හිතලා තියෙනවද? සමහර වෙලාවට අපි හිතන දේවල් ඇත්තටම අපිටම වෙලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි law of attraction. law of attraction කියන්නේ සරලව කියනවනම් ඔයා හිතන දේ, ඔයා විශ්වාස කරන දේ ඔයාට නැවත ලැබෙනවා කියන නීතියක්. ධනාත්මක සිතුවිලි තියෙන කෙනෙක්ට ධනාත්මක ප්‍රතිඵල ලැබෙනවා. ඍණාත්මක සිතුවිලි තියෙන කෙනෙක්ට ඍණාත්මක අවස්ථා නැවත උදා වෙනවා. මේක මැජික් එකක් නෙවෙයි. මේක තමයි හිතේ බලය. අපි හැමෝටම සිතිවිලි තියෙනවා. ඒ සිතිවිලි හැඟීම් බවට පත් වෙලා, ඒ හැඟීම් ක්‍රියාවන් වෙලා, ඒ ක්‍රියාවන් ප්‍රතිඵල බවට පත් වෙලා අපේ ජීවිතයට එනවා. ඔයා හිතන විදිය ඔයාගේ ජීවිතය ඩිසයිඩ් කරනවා. මට බැහැ කියලා හිතන කෙනෙක් ට්‍රයි කරලාම නැතිව නවත්තනවා. මට පුළුවන් කියලා හිතන කෙනෙක් වැරදි වුණත් නැවත උත්සාහ කරනවා. අවසානයේ සක්සස් ලබන්නේ දෙවෙනි කෙනා. law of attraction භාවිතා කරන්න පියවර 4ක් තියෙනවා. පළවෙනි එක, ඔයාට මොනවද අවශ්‍ය කියලා ක්ලියර් වෙන්න ඕනේ. දෙවෙනි එක, ඒක ලැබෙයි කියලා විශ්වාස කරන්න ඕනේ. තුන්වෙනි එක, ඒක ලැබුණා කියලා හිතේ ෆීල් කරන්න ඕනේ. හතරවෙනි එක, ඇක්ෂන් ගන්න ඕනේ. ඇක්ෂන් නැතුව law of attraction වැඩ කරන්නේ නැහැ. බොහෝ දෙනා කරන ලොකුම වැරැද්දක් තියෙනවා. ඒ තමයි රිසල්ට්ස් ඉක්මනට බලාපොරොත්තු වෙන එක. ඉවසීම කියන එකත් law of attraction වලදී අත්‍යවශ්‍යයි. ඔයාගේ ජීවිතය වෙනස් වෙන්න ඕන නම් මුලින්ම වෙනස් වෙන්න ඕනේ ඔයාගේ හිත. අදින් පස්සේ මට බැහැ වෙනුවට මට පුළුවන් කියලා හිතලා බලන්න. ඔයාට වෙනස දැනේ. ඔයාට මේ වීඩියෝ එක යූස්ෆුල් නම් ලයික් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා.